ලෝපෙස්. ඔන්න ඉතින් අපි අද මේ කරන්න යන්නේ රොබ් හීරෝ වයිට් ටවුන්. මම මේකේ කලින් එපිසෝඩ් එකක් දාලා තිනවා. ඔයගොල්ලෝ ඒක බලපු නැති කෙනා නම් ඒක ගිහින් බලන්න මගේ channel එකේ මේකට දාලා තිනවා. ඉතින් ඔන්න අපි අද හදන්නේ ට්‍රේලර් පදින්න. ඉතින් මගේ අද පරම ආසාව තමයි ට්‍රේලර් පදින එක. ඉතින් අපි කොහොමද ට්‍රේලර් පදිමු. ට්‍රේලර් පදින්න යන මචං අපිට යහ කෙරවලට යන්න ඕන ට්‍රේලර් පදින්න. ඒකින් අපි වාහනයක් ගමු. තියෙනවා මචං පොලිස් ජීප් එකක්. අපිට පොලිස් තරු වැටෙයි. කරන් දෙන්නේ දැන්නමත් වෙලා දුහුයි මන් තියෙන්නේ. කමන්න අපි අංකෝ ගම්මට වන් ඩේ ගමු. යමචං. කොහමද ඔක්කො දික්කනවා ගිහංකෝ. ඒවට අපි සැලේ. අපිට පොඩ්ඩක් ආසින් ගියා නම් මචං දැල්විදුයිද? වැඩේ ලේසි හිමෝන් නැහැ. ඉතින් අපි මෙහෙම යමුකෝ. මෙන්න මේ හටෙන් තමයි මචං යන තිබ්බේ. බලමු ගිහිල්ලා. මචං අඩු දැල්විදුයිද ගියා නම් වැඩේ ලේසි. හැබැයි ඉතින් මෙහෙම යන එක පොඩ්ඩක් අමාරුයි. දැල්විදුයිද යන මචං පොඩ්ඩක් බිල්ඩින් ටිකක් තියෙන්න බෑ. මෙයාට ඉච්චර බිල්ඩින් නැති හින්දා මචං ටිකක් අමාරුයි. අපි ඉතින් හතර වටේ හරි හොයලා ට්‍රේලර් හොයාගමු. යම්මන්නේ බලන්න ට්‍රේලර් කියන්නේ. ට්‍රේලර්ද ඩීල් එකටද මම දන්නේ නැහැ මචං මේ ගේ. ඉතින් වහන මට අඳුරන්න බෑ ගියපන්කෝ. ට්‍රේලර් තමයි මං හිතන විදිහට. මොකක් හරි එකක් මචං ට්‍රේලර් වගේ තමයි. වීල් එකම ගහතේ කිය යම්මක් තමයි. යන්කෝ ඉතින් මචං මා හොයන මචං පොලිස් වාහනේ ඇවිල්ලා එක දිගටම. දැන් මචං අපිට වෙන වාහන තියෙනවද දන්නේ නැහැ. මේ මොකද්ද බං එයාවේ. ඒ ඇස්සේ මලවාදයක් බා. අනේ මාගුල. බෙහෙත් බං ආවේ මං හිතුවා බයික් එක හරි ට්‍රොක් හරි යමුයි කියලා. තු විතර. මේ වැඩේ හරියන්නේ අපි බහිමු ගම්මට. ගමන් මම බහින්නේ පට්ටු දුකින් බහින්නේ. අරකට දෙරක්ට කමරේද මොකද මන් දන්නේ නැහැ. මොකක් හරි එකක් ඉදින් මචං අnder පැත්තේ විදිහු. උඹකට දින පැත්තේ මේ තිබ්බ ඊට අනිත් පැත්තේ මචං මට පොට්ටේ වැරදිලා තියෙන්නේ. අඩෝ ඒ මොකද්ද බං ආයුනේ. කොරන්න දෙයක් නෑ මචං ඇති. කොහොම වෙන දුක තමයි. අතර විදින පුළුවන් මේකට බෑනේ. අපුලුවම් මේකට යන්න පුළුවන්. ඔකුළු තින් ගැම වීඩියෝ ලයික් එකක් දාන්න මට කියන්න බැරුණානේ මචං. ලයික් එකක් දාලා තියලා නිකන් ඉන්නවා. ඉදිරියට වීඩියෝ කමෙන්ට් එකක් දාගෙන. ඒ වගේම channel එක subscribe කරන්න. subscribe පරි මොකක් හරි එකක් කරපල්ලා. ට්‍රේලර් තියෙන මචං ඊගේ පැත්තට ආවේනිකව වෙන විතරයි. මං හිතන විදිහට මචං. හිතන විදිහට නේ. අර පැත්තේ මචං ට්‍රේලර් තියෙන අnder පාරේ කොහෙද මචං ට්‍රේලර් මට හම්බුනේ. ඉතින් පාරක් තියෙනවනේ මං ඔන්නෝගේ මට ට්‍රේලර් හම්බුනේ. යම්මට යන්කෝ ඉතින් ඌ යනවා ජෙට් එක වගේ. බං ඉතින් ඌට කම්බුලින් ගහලා දෙනවා ඉතින්. ට්‍රේලර් ගත්තේ මම එක පැද්ද මං ආතල්ලේ වණ්ඩියක් තමයි. පොලිසිය නියොත් නැත් අපි යනවා නිකන් ආතල්ලේ ගහලා බලන්න. ඉස්සරහින් මං වෑන් එකක් මොකද මොකක්ද එක කෝලුත් තිබ්බ බං ඒ ඇස්සේ. මට ඇත්ත නෙමෙයිනේ ගේම් එකට කෝල් ඉන්නේ. අන්න මේ හොඳේ කෝල්. ඒ මොකද්ද මේක ගානට හිටිනවා. අඩෝ ඒක හැප්පුණා බං. අපරාධයක්ද මන්ද. යම් කර පැත්තට පාර දින වහන් ටිකත් කුඩු කරගෙන යන්න. අවුරුදු මොකක්ද දරවෙලා දිනු. වැටලි රීමක් කරනවා කොහෙද? මේ පැත්තේ තමයි මම ට්‍රේලර් තිබ්බේ. අර තියෙන මචං. වන්දි. ඕනෝද මචං ට්‍රේලර්. යා ට්‍රේලර්ද ඩීල් එකකටද මම දන්නේ. ෂේප් එක මේකත් අරගෙන වීලක් එහෙම ගහමු. පාතල් එක මම මේ වැඩි වෙලාවක් තියන්නේ වීඩියෝ එක. යම්මත් තමයි අඩු හැප්පුණා ගහංකෝ. මිනිස්සු දෙන්නෙකු මලම් යන්න බලන්න වීලක් ගන්න හැටි. මට බලන්න වීලක් ගන්න හැටි අඩු හැප්පුණා ගියපන්කෝ. ඒ මොකද්ද බං ඉතින් ඒ උනේ. හැප්පුණා බං හැප්පුණා. එන මොන වෙන්නේද? රෝඩ් නැවිලා තමයි යන්න තියෙන්නේ. මේ ට්‍රේලර් ඇවිල්ලා යස් බලන්න මචං ඉතින් මටත් ඉඳලා හිටලා වෙන වෙන්නේ නැහැ. මචං මම ගැම්මට අපි වීලක් නේ ගහන. ඔය තියෙන මචං වීල මම ගැම්මන්නේ. ගැම්ම පේනවනේ ගැම්ම. පේනවනේ. මචං වැඩි සුන්නන්න වන්න. ඔන්න ඔය වෙදි මචං වීලක්. මෙතන මචං. ඕ මෙතන මචං
ඕක පෙනුනේ මෙතන මචං බැක් විලා කොයි ගෙහුවේ ඕ අඩු හැප්පෙනවා කියහන් වීල් ගහන ගියේ දැන් ගන්න ස්පීඩ් වෙලා යන බලන්න එදී වීල් ගහන්න පුළුවන් මචං අඩු හැප්පුණා කියහන්කෝ ආ බොඩ්ඩේ මැරෙනවා මැරෙනවා මචං ඉතින් අපි ෆේල පදින්න වෙන්නේ මොන දුකක්ද අඩෝ මචං මේ වැඩේ හරි නෑ බං අනේ බං හරියහන්කෝ මම මචං ඉතින් ගොඩ ගන්න අපිට කල්පයක්වත් ගොඩ ගත්ත මචං වණ්ඩි එකේ ඉන්න ගැම්මට ඉවසක් ගහමු ඉවසක් ගෙහුව මචං ගැම්මට අඩෝ ඒ කල්ලා ගියා බං ට්‍රේලර් තීන මචං ගැම්මට අඩු වෙන්නේ පා දෙවිනේ හතුරෙකුටවත් වෙන්න එපා හැම හර්ස් එක නම් මචං වැඩි අඩු උන්නේ ට්‍රේලර් මචං බිල්ලිනු කඩාගෙන ගිහිල්ලා ඌ යනවා අයාල යන පෙන්නන්නම්කෝ නොවේදී කොහමද යමු කොට මචං බැක් පිල කියන ඔන්නකොට තමයි මචං බැක් පිල කිය කලින් දැකලා නැද්ද කලින් අහලා නැද්ද අඩු හැප්පෙනවා බං මේ වීල් ගහන්න බෑ මචං මෙතන හැප්පෙනවා බං කොහෙන් ගියත් දුක තමයි අපඩක් වණි පදින් වීල් කොට පොට වණි වැද්දේ නෑනේ වණි පදිනවා මචං වීල් ගහමු අඩු මේ පදින්න බෑ කියපන්කෝ දෙල පුපුරන තව ටිකකින් හැප්පිලා වණ්ඩි ලෝගත්තා අඩු හැප්පෙන්න එපා කොහොමද ඒක ඒ මොකද බං ඒ උනේ යයි ඉදි මිහිඳු මන් දෙක් කැවිල්ලා බං එන දුල්ට ඒක අස්සට අඩොත් තරු පේන බම් මේ ඕක තමයි පාස් ජංකෝ තුව කූත්තින බයි කියති හොඳ රාට ඒක මට කියන්නේ එපා මම හැප්පුවා දැන් තරුණ මේ මොකක්ද දෙකක් පේන්නේ මෙති අඩෝ කපලා ගත්ත යම්මට අනතෙන් අපි වංගුව නොමලි කපලා ගන්නවලු බේක් ගන්න නැතු කැපුණු නෙවෙයි බං මේ මොකක්ද මන් දැක්කුනේ කොහමද ගැම් අපි වීලක් ගහලා බලන්න මේ වීල් ගහනවා මචං ඔයාට පුල්ලව දාන්නේ දෙන්න වෙනවා එතකොට මේ හැප්පේ පියාණන් ගැම් මට කන්ට්‍රෝල් කරගන්න අමාරු අඩෝ තපඩේ දැක්කන වෙනදී අඩෝ ඒක ආතේ කොහමද ගැම් අපි ඔන්නම දැන් උලින් දාමු මචං ගැම්මට වී ගැම්මට දාමු පේනවනේ මං කලින් මතක් කරන්නේ වල වීඩියෝ එකක් දාන්න වීඩියෝට ලයික් එක දෙමුනේ නැතක් කමන්න සබ්ස්ක්‍රයිබ් කරන්න නෑ කමන්න ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න සබ්ස්ක්‍රයිබ් නොකර කමන්න එහෙම කියලා එහෙම දාන්න නැතුව ඉන්නපා කිව්වා කියලා දාන්න හොඳේ ඉතින් ඔය පේන මචං වීල් ඒකත් තප්පුන අඩෝ කපලා ගමු යම්මත් තමයි ඉතින් පේනවනේ කොහොද කොහම ලේස ගහනවා කියහන්කෝ නදී වලට මලාද බම්මා අන්න අරකින් මට වෙඩි දිනවා බා අඩෝ මං හැරෙන්න ඕනේ ඔය මචං සරුනේ සුපිරියට මූඩිය උඩියමුනේ උඩ ඵලයන් පුරිස්කාරේ බං උඩ ගියා ඌ මොකෙද දන්නේ ඌ මගේ ට්‍රේඩ් පිටපස්සෙන් ආවත් දන්නේ නැහැ හරියට කවුද වගේ අතින් මචං 2.50 වණ්ඩිය අඩෝ හැප්පෙනවා බං හැමසෙම මේ මොකද්ද මේ දැන් මට මල පැල්ලා තින්නේ ඇත්ති මට එපා වෙලා තින්නේ බංගෝ ගත්ත රිවර්ස් කරා මට 4 වටින් දිනවා කියහන්කෝ ඌ හැප්පුවා ඊට තමයි මේ සැකරත් උගෙත මට අඳුරන්න බෑ මට 4 වටින්ම දිනවා බං මේක අඳුර ගන්න මම බංගුව මොකද මට වෙඩි තියෙන මම මෙහෙම කපකවා යද්දි කියනවනේ අයිතින් ගැම්මක් තමයි මට උඩුනුත් තියනද ඔයද බං හොඳ වංගුව පේනවනේ ඔයගලන්ට අඩෝ ගින්දරක් පයින්නවා බං එහෙම දිවුල් ඔයගලන්ට දැන් කැරකිල්ල වගේ ඇති මොකටද එහෙම තමයි මචං බයික් එකට එරිපුරු මෙහෙම තමයි බයින් මචං නැත්තම් කෙලවිල්ලක් තමයි ඔක දැන් පුපුරනවා පුපුරේ නේ බං ගිනි ගන්න ඕන පුපුරේ ආහන පුපුරන දෙකල් නේ අතන මචං හොර කල්ලිය බයික් එක හොර කල්ලිය මිනිකුට ගහන්න අපි ගන්න මට වරින් ගහන්න මට තියනවා ගියාමු මම මේ හොර වැඩ ව්‍යාපාර නවත්තනවා මට පය කරනවා ගියාම කොක්කොම එකතු වෙලා මට පය කරන්න එපා මං යනවා මම යටත් වෙලා ගියාම මචං ගැම්මක් කොයිද බං ඒකේ අපේ බයික් එක නම් පුපුරලා නැහැ මියාටත් වීඩියෝ දෙනවද මම මචං පුපුරන්නේ පුපුරනවත් දන්නේ නැහැ මම දන්නේ ඔක්කොල ඉතින් කමෙන්ට් එකක් දාගෙන යන්න පුපුරනවද කියලා එක්කනේ දාපු දෙමිල් කොහොමද
මේ කොහෙද අම්මේ? මේකේ නේ බං අපි රේල ගත්තේ. මේකෙන් තමයි අම්මට හමුදා කඳුරබ්බා. ඒ වගේම මම දන්නේ නැහැ බං. මම යකා මෑන්ගේ ඒක වීඩියෝ එකක් බලුවම ඒක තමයි තිබ්බේ මේක හමුදා මොකද මන් දෙයක් කියලා. මම උඩින් පේනවත් දන්නේ නැහැ පොලිසියෙන් පයින් ගහුවා කියලා මොකද මන් දෙයක් වෙලා තියෙන මචං. කාර් එකේ පයින් ගහලා කියලා ඔක වෙලා තියෙන්නේ. යකා මෑන්ගේ වීඩියෝ එක කිව්වා මේක මොකද මන්ද රෙද්දක් තියෙනවා කිව්වා. රෙද්දක් කියලා කිව්වේ මොකද මන්ද තියෙනවා කිව්වා. මට නම තේ නෑ බං. නම දෙවියන් මචං මොකක්වත් නැතද නේ. මට කොහෙන් හරි තියෙනවා මචං සැරටම. තියෙනවා මචං මට තියෙනවා තමයි. අපොඩ එලාම්ක දාගමු ගැම්මට. මේ පැත්තට යන්නේ අඩු හැප්පෙනවා. මට රේල් ගත්ත පොට්ටේ මට මතක නැහැ කියපන්කෝ. තව බයික් එක මචං. මේ තුල තියෙනවා ගන්න වෙන බයික්. නෑ නේ ඒක තුල ගන්න බයික් එක. තුන නෑ මචං. අර වැටල කල ගියා බං අර කූරක් වයි දින්නේ කල ගිනේ ගියන්. කවුද බං මේ ගේම් එක හදපු එක? අඩුවට හැප්පෙනවා බං. කොහොම හැම එකම මට ගහනවා කියහන්කෝ. ඌනම් කුඩු උනා ඌ තැල්ලම මෑරුණා. ඔතන මම කියන්නේ අඩුව අතරින් ගියානේ බං ටෙඩක් වයලා. රේලක් නෙමෙයි හැබැයි මොක්කරි මගුලක් ගියාම මචං එතනින්. පට්ට දැන් මචං ඕන් රේලක් මචං ඉතින් ගන්නේ කොහොමද? ඒක තමයි තියෙන ප්‍රශ්නේ. දැන් මට මොංගොල්ලාගේ ඉතින් රේලක් නැතු. ඉන්නම් තියෙනවා තමයි මේ රේලක්. නෑ බං රේලක් නෑ. අපි අන්නරකට වහන් දාගෙන යන්න. යෝකත් යන්නේ නේ. නිකන් යන තියගෙන අඩෝ මේක පුපුරනවා කියහන්. ඌ යනවා බං. බලු වැඩනේ. මේ මොකද්ද බං ඒ උනේ? මේ කපලා බේරලා දෙමුනේ. තමස මේක හඳ යනවනේ. අපි කපලා දාමු කොහොමද අපි දැන් පුපුරන්නේ ඒකනේ. මැරෙන්න විදිහක් නෑ බං. ඕංග දැන් පාස් බං ගන්න මම පුපුරයි කියලා. ඉතින් මං වීඩියෝ ඉවර කරනවා. ඔයගොල්ලෝ මයි කලින් එපිසෝඩ් එක බලන්න එකත් මේ වගේ පට්ටාව. මම ගිහින් එන්නම්. goodbye. මං ගියා හොඳේ.